Hi guys, ඉතින් කලින් වීඩියෝ එකේ අපි කතා කරා අප් ට්‍රෙන්ඩ් එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි යමු මාකට් එකට. හරි guys, ඉතින් දැන් අපි බලමු ඩවුන් ට්‍රෙන්ඩ් එක මාකට් එකේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති මෙතන හයි එකක් තියෙනවා. ඒ වගේම මෙතන ලෝ එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන තවත් හයි එකක් තියෙනවා. හැබැයි මෙතන තියෙන මේ හයි එක මේ හයි එකට වඩා පහළින් තමයි පිහිටන්නේ. ඒක අපි හඳුන්වනවා ලෝව හයි එකක් කියලා. ඒ වගේම නැවත මෙන්න මෙතනත් ලෝ එකක් හැදෙනවා. හැබැයි මෙතන හැදෙන ලෝ එක මේ ලෝ එකට වඩා පහළින් තමයි පිහිටන්නේ. ඒක නිසා මෙතන හැදෙන ලෝ එක අපි හඳුන්වනවා ලෝ එකක් කියලා. මෙතන නැවතත් හයි එකක් හැදෙනවා. ඒ හයි එක මේ හයි එකට වඩා පහළින් පිහිටන නිසා ඒකත් අපි හඳුන්වනවා ලෝව හයි එකක් කියලා. ඒ වගේම නැවතත් මෙතනත් කලින් සිදුවුණ ආකාරයටම තවත් ලෝ එකක් හැදෙනවා. ඒ වගේම මෙතරත් තවත් ලෝව හයි එකක් හැදෙනවා. ඒ වගේම මෙතන මේ ලෝ එක පහළින්ම පිහිටන නිසා මේක අපි හඳුන්වනවා ස්විං ලෝ එකක් කියලා. ඉතින් බැලු බැල්මට ඔයාලට පේනවා ඇති මාකට් එක උඩ ඉඳන් පහළට ලෝව හයිස් සහ ලෝව ලෝස් හදමින් පහළට ගමන් කරලා තියෙනවා කියලා. ඉතින් ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී වෙන්නේ මාකට් එක ලෝව හයිස් සහ ලෝව ලෝස් හදමින් පහළට ගමන් කිරීම. හරි, එහෙනම් මම හිතනවා මම ඔයාලට කියලා දුන්න දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් කරුණු දැනගන්න කැමති නම් දිගටම මාත් එක්ක රැඳිලා වගේම මේ වීඩියෝ එකට yes කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ජය වේවා.